අප ජීවත් වන විශ්වය තුළ අතිශයින් කුඩා ලෝකයක් සැඟවී ඇති බව ඔබ අප දන්නා කරුණකි. අප මුලින් සැලකුවේ පරමාණු කුඩාම අංශුව ලෙසයි. එහෙත් විද්‍යාඥයින්ගේ නව සොයා ගැනීම් හමුවේ මුළු විද්‍යා ශාස්ත්‍රයේම කණපිට හැරවී ගියේ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ආරම්භයත් සමගයි. පරමාණුව නැතහොත් අංශුව තුළට ගමන් කිරීමේදී අපට හමුවන්නේ සාමාන්‍ය තර්කයෙන් ඔබට යන අසීමිත අභිරහස් රැසකි. මෙය හඳුන්වන්නේ ක්වොන්ටම් ලෝකය ලෙසයි. ලෝකයේ මවිත කර වූ අද්විතීය සොයා ගැනීමේ මූලාරම්භය වර්තමානය හා අනාගතයේ කුමක් සිදුවිය හැකිද යන්න සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් රැඳෙන්න මෙම සුන්දර වීඩියෝයේ අවසාන තප්පරය තෙක්. I feel like I'm losing my mind. Is everybody in the world blind? ක්වොන්ටම් යන වචනය ලතින් භාෂාවේ එන වචනයකි. මෙයින් ඉතාමත් කුඩා අංශුවල යාන්ත්‍රික චලනයක් සිදුවන බව යන අදහස ගෙන දෙයි. ක්‍රිස්තු වර්ෂ 1900 දී පමණ ආරම්භ වූ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ශීඝ්‍ර දියුණුවකට තුඩු දුන්නේ 20 වැනි සියවසේ මැද භාගයේදී පමණ වෙනර් හයිසෙන්බර්ග්, මැක්ස් බෝර්න්, ඇල්බර්ට් අයින්ස්ටයින්, නීල්ස් බෝර් ඇතුළු විද්‍යාඥයින් රැසකගේ නව සොයා ගැනීම් සමගයි. ක්වොන්ටම් භෞතික විද්‍යාවේ පියා ලෙස සැලකෙන විද්‍යාඥ මැක්ස් ප්ලාන්ක් භෞතික විද්‍යාවේ ඉතා වැදගත් සංකල්පයක් වූ ශක්තිය කුඩා පැකට් නැතහොත් ශක්තිය කොටස් වශයෙන් ගමන් කරන බව සොයා ගැනීමත් සමග භෞතික විද්‍යාවේ මෙන්ම රසායන විද්‍යාවේද මහත් දියුණුවක් ලැබීය. ක්වොන්ටම් භෞතික විද්‍යාව තුළ සාමාන්‍ය භෞතික විද්‍යාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් නීතිමාලාවක් අනුගමනය කරනු ලැබේ. එය සරලව ගතහොත් ඔබ දිනදා ජීවිතයේ දකින සිදුවීම් සාමාන්‍ය භෞතික විද්‍යාව මගින් පැහැදිලි කළ හැකි නමුත් ක්වොන්ටම් භෞතික විද්‍යාව තුළදී එසේ සිදු කළ නොහැක. ක්වොන්ටම් භෞතික විද්‍යාව පෙන්වා දෙනු ලැබුවේ පරීක්ෂණයක නිගමනය නිරීක්ෂණය අනුව වෙනස් වන බවයි. කෙසේ නමුත් ක්වොන්ටම් භෞතික විද්‍යාව ආරම්භ වීම සිදු වූ වාදයට හේතු වූ කරුණු කිහිපයක් තිබුණි. අතීතයේ සමහර විද්‍යාඥයින් ආලෝකයේ තරංගයක් යයි පවසන විට තවත් විද්‍යාඥයින් කොටසක් එය අංශුවක් බව ප්‍රකාශ කළා. එම කාලයේදී භෞතික විද්‍යාවේ පියා වූ මැක්ස් ප්ලාන්ක් සොයාගනු ලැබුවේ ආලෝකයේ ගමන් කරනුයේ කුඩා ශක්ති පැකට් වශයෙන් බවයි. ඔහු විසින් ඒවා ක්වොන්ටම් ලෙස හඳුන්වා දෙනු ලැබුවා. පසු කාලීනව ඇල්බර්ට් අයින්ස්ටයින් ප්‍රකාශ කරනු ලැබුවේ ආලෝකයට අංශුමය ගුණ මෙන්ම තරංගමය ගුණද ඇති බවයි. ඉන් කලකට පසු විද්‍යාඥයින් මෙහෙය වූ පරීක්ෂණයකින් මුළු විද්‍යා ශාස්ත්‍රයේම කම්පනයක් ඇතිවිය. එම පරීක්ෂණය අප විසින් ද්විත්ව සිදුරු පරීක්ෂණය ලෙසින් හඳුන්වා දෙනු ලබයි. එහිදී සිදුවන්නේ ඉලෙක්ට්‍රෝන නිකුත් කරන උපකරණයක් මගින් සිදුරු දෙකක් සහිත තිරයකින් පිටුපසින් තැබූ තිරයකට සිදුරු සහිත තිරය හරහා ඉලෙක්ට්‍රෝන වලින් පහර දීමයි. එවිට ඉලෙක්ට්‍රෝන යනු අංශුවක් නම් සිදුර පිටුපස තිරයේ එක් රටාවක්ද ඉලෙක්ට්‍රෝන යනු තරංගයක් නම් සිදුර පිටුපස තිරයේ වෙනත් රටාවක්ද ඇතිවිය යුතුය. නමුත් විද්‍යාඥයින්ට ලැබුණේ මවිත කරවන ප්‍රතිඵලයක්. විද්‍යාඥයින් නිරීක්ෂණය නොකරන විට ඉලෙක්ට්‍රෝන තරංග වශයෙන් හැසිරීම සිදු වූ අතර විද්‍යාඥයින් නිරීක්ෂණය කිරීම ආරම්භන විට ඒවා අංශු ලෙස හැසිරීමට පටන් ගනී. එයින් පරීක්ෂණයේ නිගමනය කෙරෙහි නිරීක්ෂකයාගේ බලපෑම පිළිබඳ සොයා ගැනීමත් සමග විද්‍යාඥයින් දැඩි ලෙස කැළඹීමට පත්විය. ක්වොන්ටම් භෞතික විද්‍යාවේ අපගේ විශ්වයේ ඇති ගැඹුරු රහස් සැඟවී ඇති අතර
විද්‍යාඥයින් විසින් ඒවා ගවේෂණය කරමින් පවතී. අධ්‍යයනය කරන ලද කරුණු අනුව අධ්‍යාපනයේ මෙන්ම තාක්ෂණික ක්ෂේත්‍රයේද විප්ලවයන් සඳහා මඟ පෑදී ඇත. බොහෝ දෙනා අතර ප්‍රචලිතව ඇති සමාන්තර විශ්ව සංකල්පයේද ඇති වූයේ ක්වාන්ටම් භෞතික විද්‍යාවේ ප්‍රතිඵලයක් ලෙසයි. කෙසේ නමුත් මේ වන විට ලෝකයේ ක්වාන්ටම් භෞතික විද්‍යාව භාවිතා කරමින් අනාගතයේදී සිදුවිය හැකි දේවල් දැනගැනීමේ හැකියාව තිබේදැයි සොයා බලයි. කෙසේ දෙයක් බොහෝ දෙනා අතර කතාවට භාජනය වන ක්වාන්ටම් පරිගණක විද්‍යාඥයින් පවසන ආකාරයට ගසකින් කොළයක් බිමට වැටෙන කාලය, වැටෙන ආකාරය, වැටෙන වේගයන් වැනි තොරතුරු නිවැරදිව ලබා දීමට ක්වාන්ටම් පරිගණකවලට හැකියාව ඇත. තොරතුරු විශාල ලෙස ගබඩා කරගෙන ඉදිරියට සිදුවීමට නියමිත සිදුවීම් නිවැරදිව නිමානය කිරීමේ හැකියාවක් ක්වාන්ටම් පරිගණක සතුයි. එසේනම් ඉදිරියේදී ක්වාන්ටම් භෞතික විද්‍යාවේ පිළිබඳ වටිනා තොරතුරු කිහිපයක් සරලව ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගෙන යනවා.